හෙලෝ සර් දන්නවද සර්ට නොකිව්වට පළවෙනිම වාරේ ගණන් වලට ලකුණු 1යි සර්. ගණන් වලට 1යි. ඊට පස්සේ තමයි 19 උනේ. ඊට පස්සේ තමයි 20 ගාණක් උනේ. මට හරි ලොකු දෙයක් සර්. මං අත් දෙක අල්ලලා වඳිනවා සර්ට. මට අද උදේ කියාගන්න වචන නැහැ. හැම ඉවෙන්ට් එකකටම යනවා සර්. එයාව දැන් ඉස්කෝලේට නැතුවම බැරි ළමෙක් වෙලා. ඒ වුණාට මං කිව්වා දැන් කොහොම හරි පුතේ අපි සර්ව බලන්න යන්. සර් නිසානේ ගොඩ ගියේ. මම අපේ මල්ලි පාන්දර කතා කරේ සර්. එස් එක අක්කී සර්ට පින් සිද්ධ වෙන්න ඕනේ. අපි හිතුවෙම නෑ සර් මෙයා ගොඩ දායි කියලා. එකම ක්ලාස් එකකටවත් ගියේ නෑනේ සර්. කිසිම ක්ලාස් එකකට ගියේ නෑ. පාඩම් කරා නම් හොඳ රිසල්ට් එකක් දාන්න තිබුණා. එයා සර් කලකිරිලා හිටියේ පාසල සම්බන්ධයෙන්. ඒකයි ගියේ නැත්තේ. අනේ සර්ට බොහෝමත්ම පින් හොඳේ. ඔප්ෂන හැමදේම අනුමාන නෙවෙයි සර් කියලා දුන්න අපිට හරිමාන. ඉතින් සර් කිව්ව හැමදේම ආව පේපරේට හරිම සතුටුයි ගත්ත මාක් එකට. ඉතින් A levels පාස් වෙන ලොකු අයිඩියා එකක් තියෙනවා. සර් හැමතිස්සෙම කිව්වේ තමන් කරන දේ විශ්වාසයෙන් කරන්න කියලා. Just believe in yourself. That's all. And yeah, thank you very much sir. Always love you. Not as a student but one of your sons. Thank you very much.